කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ලෙහාට. ලස්සන කෙල්ලෙක්. අනිවාර්යෙන්ම කොල්ලකින් ජාතියම නරකයි. අම්බෝනේ බූට් නම් කාලා නැහැ. කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් කොල්ල බණී ඉතින් කමන්නේ වැන්නට ඉතින් මගේ ඇඟේ වෙදෙන්නේ නැහනේ. කොල්ලෙක් පවතිනදත් කෙල්ලෙක් අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. පිරිමි කියන අය ගොඩ යන්නෙම අනිවාර්යෙන්ම ගෑනු නිසා. මට නම් වැරදි කරන්න බෑ කොල්ලොන්ට. කොල්ලෙක් යාළුවන්ට ඇහුවොත් මට ගැළපෙන අවංකව ඉන්න හොඳ කෙනෙක් හම්බුනොත් පොඩ්ඩක් සලකලා බලන්න පුළුවන්. ඔබ ලස්සන කෙල්ලෙක් නේ. එතකොට මට මේකප් දාන්න තියෙනවා. එතකොට මං බස් වල යන්නේ නැහැ. එතකොට මගේ ඇඳුම් වලට මගේ මේකප් වලට එතකොට මම බිම් වලට ඒක කැම බිම් වලට මෙයාලා මේන්ටේන්. ඉතින් ඔබ දන්නවා මේ වන විට බුකිය රත් කළ මාතෘකාවක් වෙලා තියෙනවා මෙන්න මේ සාහසික ප්‍රකාශය. ඉතින් මේ ප්‍රකාශයට සාහසික ප්‍රකාශයක් කියලා මට කියන්න හිතුනේම මේ සම්බන්ධව දාලා තියෙන කමෙන්ට් දැකලා. කවුද කමෙන්ට් දාලා තියෙන්නේ කියලා ඔබ බැලුවොත් ඇත්තටම ඔබ දකින්න ඇති කාන්තාවන් අහනවා මේ කාන්තාවගෙන් උඹ ගිහිල්ලා තාත්තා මුත්‍රා කරන හැටි ගිහින් පොඩ්ඩක් බලපන්. තාත්තා මුත්‍රා කරන්නේ කකුල උස්සලාද කියලා. ඒ මිනිහා මුත්‍රා කරන විදියෙන් උඹට බලා ගන්න පුළුවන් උඹ ජාතක වෙලා තියෙන්නේ ඇත්තටම ඒ කියන ඒ බල්ලන්ටත් පල්ලෙහා සතෙක්ගෙන්ද කියලා. ඉතින් මෙතන මට මේ දේවල් දැක්කම ඉතාමත් කනගාටුවක් ඇති වුණා. එකක් තමයි ඒ අහිංසක ඒ තාත්තා ගැන. මොකද ඒ මිනිස්සයා මේ ගැහැණිය මේ කාන්තාව මේ තත්ත්වයට ගේන්න නොවිඳිනා දුක් විඳින්න නැති. ගොඩක් කැපකිරීම් කරන්න නැති. ගිනි අව්වේ වැඩ කරන්න නැති. නිදි මරාගෙන වැඩ කරන්න නැති. ඉතින් අඩුපාඩුවක් නැතුව හදලා මේ තත්ත්වයට ගේන්න කෙසේ වෙතත් අධ්‍යාපනය දෙන්න බැරි වෙන්න ඇති කියලා හිතෙනවා. යම් බුද්ධි මට්ටමක් තිබිලා අධ්‍යාපනයකුත් දෙන්න පුළුවන් වුණා නම් මෙවන් ප්‍රකාශයක් කරලා තමන්ගෙම පියා බල්ලෙකුට වඩා පල්ලෙහා සුනකයෙකුට වඩා ගොඩක් පල්ලෙහා මට්ටමකට දාලා කතා කරන්නේ නැහැ. මොකද ඇයගේ පියත් ඇත්තටම යම් දවසක තරුණයෙක් නිසා. ඉතින් අධ්‍යාපනයක් නැතිකම මේ තරම් රටකට විදහා දක්වයිද කියලා හිතාගන්න බැරි කාරණාවක්. මොකද හේතුව අධ්‍යාපනය අඩු වුණත් අද සමාජය හරහා ලැබෙන අධ්‍යාපනයවත් මෑයට හම්බ වෙලා නැහැ කියලා පේනවා. අනිත් එක තමයි මෑය ඇඳුම් පැළඳුම් ගැන, එතකොට සත්තු මේන්ටේන් කරන ඒවා ගැන, යාන වාහන තියෙන්න ඕන, සල්ලි තියෙන්න ඕන කියලා මේ ATM මැෂින් එකක් කසාද බැඳ ගන්න තාලෙට කතා කරන්නේම ජීවිතය කියලා කියන්නේම සල්ලිමයි කියලා. කෙසේ වෙතත් මෙතෙන්දී අපිට කියන්න ඕන උනේ මෙන්න මේ ප්‍රකාශය හරහා ඇත්තටම කාන්තාවන් මේ කාන්තාවට උත්තර දීලා තියෙන විලාසය දැක්කම හිතා ගන්න බැරි තරම් මට හිතුණා මේ රටේ පිරිමින් ගැන, පුරුෂයන් ගැන කාන්තාවන්ට එච්චර වේදනාවක් දැනෙනවද, ඒ තරම් දුකක් දැනිලා කතා කරනවද කියලා. මොකද පිරිමි පුරුෂයන් මේ සම්බන්ධව වැඩිම දෙයක් කියලා තිබුණෙත් නැති නිසා. කෙසේ වෙතත් අය නම් මෙතන කියනවා දැන් මේක ඇහුවම පිරිමි මට බනී, හැබැයි මගේ ඇඟේ වදිනවද කියලා අහනවා. නමුත් පිරිමි නෙවෙයි. හැබැයි මට හිතෙන විදිහට, මට දැනෙන විදිහට පිරිමිය කියන්නේ හරි පුදුමාකාර හිතක් තියෙන, දරා ගැනීමක් තියෙන, ලෝකෙම තියෙන ප්‍රශ්න ටික ඔළුවට තියාගෙන කිසිම දෙයක් නොවන ගානට තමුන්ගේ ආදරණීයයන් වෙනුවෙන් දුක් මහන්සි වෙන මහාම මහ පර්වතයක් විදිහට තමයි පිරිමියා කියන චරිතෙ මට දැනෙන්නේ. ඉතින් එයාගේ මේ වීඩියෝ එක මට දකින්න වාරයක් පාසා මතක් වුණේ, මට හිතුනේ මොකද්ද දන්නවද? එයා පිරිමියව මේ තරම් පහතට දාලා කතා කරද්දී එකම ප්‍රශ්නේ මගේ ඔළුවට ආවේ. එතකොට එයාගේ තාත්තා කවුද? ඉතින් මොනම වුණත් ඒ ගැන එපමණයි කියන්න තියෙන්නේ. ගොඩක් දෙනෙක් ඒත් කියලා තිබුණා මේ වන විට අය යම් ආයතනයක වැඩ කරා නම්, සේවය කරා නම් ඒ ආයතනයනුත් අස්වීමේ ලිපිය දීලා ඇති, සමහර විට ගෙදරිනුත් එලවලා ඇති මේ ප්‍රකාශය ඒ තරම්ම ප්‍රබලයි කියලා. ඒක එහෙම වෙද්දී ඔබට කියන්න තියෙනවා මෙන්න මේ රාජකාරියට නුසුදුසු අයුරින් හැසිරෙමින් මහජනතාව සමග තර්ජනාත්මක වාක් විලාසයකින් වාද කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙන්න මේ පොලිස් නිලධාරියෙකුට කරපු දෙයක් ගැන. ඉතින් ඔබට මතකද මෙන්න මේ පොලිස් නිලධාරියෙක් අර බීම පැකට් එකක් උර ඇවිල්ලා
අර පුද්ගලයෙකුට ඉතාමත් අසෝබන අන්දමින් කතා කරනවා. අර කඩයක් ඉස්සරහා මෝටර් සයිකලයක් ඉවත් කරන්න ගිහිල්ලා ඒ කඩහිමියගේ පැත්ත අරගෙන ඇත්තටම නීතිය නොදන්නා පුද්ගලයෙක් විදියට හැසිරුණු අවස්ථාවක්. ඉතින් මේ සිද්ධිය වෙන්නේ වතුපිටිවල ආයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු. ඒ කියන්නේ 2026 7 වෙනි මාසේ 23 වෙනි දින 10:45ට පමණ වතුපිටිවල රෝහල ආසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිට නිල ඇඳුමින් රාජකාරියට නුසුදුසු වෙන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමග තර්ජනාත්මක වාග් විලාසයකින් වාද කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කිරීමට පියවරගෙන ඇති බව. ඉතින් මේ වැඩතහනමට ලක් වී ඇති බව නිල වශයෙන්ම ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ශ්‍රී ලංකා පොලිස් පිටුවෙන්මයි. ඉතින් අදාළ නිලධාරියාගේ ක්‍රියාකලාපයේ ශ්‍රී ලංකා පොලිසිය හා සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්වන බව පෙනී යන බැවින් එම ක්‍රියාව අනෙකුත් නිලධාරීන්ටද වැරදි පූර්වාදර්ශයක් වන බැවින් සහ තවදුරටත් සේවයේ තබා ගැනීමෙන් පොලිස් සේවයේ කීර්ති නාමයට හා අභිමානයට හානියක් සහ කැලලක් වන බැවින් ආයතන සංග්‍රහය වගන්ති ප්‍රකාරව ක්‍රියා කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නිලධාරියාගේ රාජකාරී වැඩතහනම් කිරීමට කටයුතු කර ඇති බව මෙයින් දැනුම් දෙනවා. ඉතින් මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනු විනයගරුක පොලිස් සේවයක් පවත්වාගෙන යෑම අපගේ මූලික අරමුණයි කියලා තමයි කියන්නේ පොලිසිය තමයි මේ විදිහට කියන්නේ. නීතිය හා විනය සුරකීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් සිදුවන මෙවැනි අශෝභන හෝ අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන අතර මහජනතාවගේ සුරක්ෂිතාවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් යුක්තිගරුකව පෙනී සිටීමට ශ්‍රී ලංකා පොලිසිය බැඳී සිටින බව කියනවා. ඉතින් බොහොම සන්තෝෂයි මෙන්න මේ වගේ පිළිලයන් ඇත්තටම අපි නිරන්තරයෙන් දකිනවා පොලිස් සේවයේ යම් තැන්වල හැමෝම නෙවෙයි බොහොම හොඳ නිලධාරීන් තමයි දැන් පොලිසියේ ඉන්නේ. ඉතින් හදිස්සියෙන් මේ වගේ පිළිල තිබුණාම මේ වගේ වල්පැල තිබුණාම ගලවලා වීසි කරන එක පොලිසිය පැත්තෙන් ඇත්තටම ගුණාත්මක දෙයක්. ඒ වගේම පොලිසිය කියන්නේ ජනතාවට අයිති ආයතනයක් ඍජුවම. ඉතින් ඒ නිසා අය කාගේවත් පෞද්ගලික දෙයක් නෙවෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ. මේවා දැක්කම මේ වගේ නිලධාරීන් දැක්කම අපිට දැක ගන්න පුළුවන් වුණා මේ ගුණ වර්ණාවක් ගැන, ස්වාමින් වහන්සේ කෙනෙකුට කරන ගුණ වර්ණාවක් ගැන. මොකද මේ ස්වාමින් වහන්සේලා රටේ සුබ සිද්ධිය සඳහා කරන කැපකිරීමක් සම්බන්ධව මෙන්න මේ ජෝස්ටන් ප්‍රනාන්දු ගුණ වයනා වෙලාවක අහම්බෙන් කැමරාවකට අහු වුණ දර්ශන වගේ පේන්නේ. ඉතින් පොඩ්ඩක් ඒ ගැන අපි බලලම කතා කරමුකෝ චුට්ටක්. බලන්න කවුරු ගැනද මේ කියන්නේ කියලා. ඉත්තකන්දේ නායකහම් නාගා විශාල කර්තව්‍යයක් වෙහෙසක් ගන්නවා මේ මව්බිම වෙනුවෙන්, මේ රට වෙනුවෙන්, මේ රටේ සංස්කෘතිය වෙනුවෙන් මහා මෙහෙවරක් කරන නායක ස්වාමීන් වහන්සේ තමයි. උන්වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේ පරක් වුණ නිසා මට කතා කරන්න වුණා. මම කතාවට නෙමෙයි ආවේ. මම මේ කතිකයන්ගේ දේවල් අලුතෙන් මේ අලුත් දින කතිකයන්ගේ දේවල් බලාගෙන රැස්වීම සාක්ෂිදාන කරගෙන යන්නේ. මෙහි ආපම කතා නොකරත් බෑ. හේතුව මම මහර බන්ධනාගාරේ මහර විශ්වවිද්‍යාලේ මමත් මගේ පුතාලා දෙන්නත් දාලා ඉඳ දවස් 110ක් ඒ හැම වෙලාවෙදී අපේ මෙරිල් මැතිතුමා මට දවල්ට කැම ටික හදලා එව්වා පුළුවන් වෙලාවට. ඒක තමයි මතක් කරගන්න. හොඳට කෙලේ ගුණේ තියෙන මිනිස්සු අපි. රාජ්‍ය සැප නිවුස් ෆීඩ්